හායි මගේ නම නාදිත් පපසර. අද මම පෙන්නන්න යන්නේ මේ රෙස්පොන්සිව් සයින් ඉන් and sign up page එකක්. full responsive මුලින්ම normal structure එක හදා ගන්නවා HTML වල. ඊට පස්සේ main body කියලා class එකක් දා ගන්නවා. ඒ class එකට ඇඩ් කර ගන්නවා. ඒකේ body එකට තමයි main class එක ඇඩ් කරන්නේ. ඒකට ඇඩ් කර ගන්නවා image එකක්. ඊට පස්සේ තියෙනවා header part එක. header part එකේ තියෙන්නේ Shwara shop කියන icon එකයි hi welcome shop කියන text එකයි විතරයි. text එකේ ඊට පස්සේ text එකේ මේ font family එක වෙනස් කරලා තියෙනවා title font කියන class එක භාවිතා කරලා. ඊට පස්සේ ඒකට CSS add කරනවා. පොඩයි වෙන්නේ. උඩ තියෙන මේ meta tag වලින් තමයි මේ font add කරලා තියෙන්නේ. font face කියලා තියෙන tag එකෙන් තමයි add කරලා තියෙන්නේ. අර honey script කියන්නේ මේ tag එක. මේ font එක. අර එතන colon දෙක දාලා නෑ. මට අමතක වැරදිලා. එමිල නෑ. වෙන නම් අවුලක් නෑ වගේ. වෙන අවුලක් නෑ. ඔය honey script කියලා තියෙන දැන් පෙන්න tag එකෙන් තමයි අර font එක අරන් තියෙන්නේ. ඊට පස්සේ sign in part එක වෙන්න මට තියෙන sign up part එක උඩම තියෙන sign in කියලා දාලා තිබ්බට උඩම තියෙන sign up part එක මේ එකම div එක නන් වෙලා D නන් වෙලා ඊට පස්සේ අනිත් div එක රිවර්ෂන් විදිහට හදලා තියෙන මේ මොකක් හරි අවුලක් තියෙන මේ මම හිතන්නේ ID එක වැරදි. ඔව් බලමු අපි එතන sign in box කියන ID එක අරන් කියලා බලමු sign in එකේ තියෙන ID එක හරිද කියලා. sign in එකේ තියෙන ID එක අය sign up නේ. ඒක නෙමෙයි. මෙන්න මේක වැරදි තියෙන අරගේ තියෙන අකුරු මේ ස්පෙලිං එක වැරදි. හරි දැන් බලමු. ඒත් නේ කියන්නේ තව මොකද ඔක කියන්නේ අනිත් ID එකත් වැරදි. මට වෙන්නේ. අනිත් ID එකත් වැරදිලා තියෙනවා මගේ අතින්. කලින් වැඩ කරා දැන් මොකක් හරි වෙලා. ඒකත් කොපි කරන් ගිහිල්ලා sign up එකෙන් paste කරලා බලමු. එතකොට හරියන්න ඕනේ. paste කරමු. හරි. දැන් හරියන්න ඕනේ. දැන් හරි ගියා. දැන් already have an account sign in කියන එක ක්ලික් කරාම sign in page එකට එනවා. ඊට පස්සේ අලුතින් shop එක create කරන්න ගිහුවම create div එකට එනවා. ඔය D none කියලා තියෙන එකෙන් තමයි මේක වෙන්නේ. ඒක D none කියන්නේ D none එක toggle කරනවා. toggle කරනවා කියන්නේ D none කියන class එක ඔය හැරි තියෙනවා කියන්නේ ඔක මේ call කරලා තියෙන තැන තියෙනවා නම් ඒක none කරනවා. ඒ නැති කරනවා. නැත්තම් දානවා.
ඒක තමයි වෙන්නේ. normal search එක තියෙනවා create account first name last name email password කියලා තියෙනවා. ඊට පස්සේ gender එක තියෙනවා. gender එක දාලා select එකක්. ඊට පස්සේ මේ normal CSS එක තියෙන්නේ. ඔය තියෙන sign in එක part එක හැල්ලා එහා පැත්තේ තියෙන එක. ඕකේ ඒකේ තියෙන්නේ email එකයි password එකයි. sign in කියලා උඩින් දාලා තියෙනවා. යටින් අර box ටික තියෙනවා. ඔය යටම තියෙන admin button එක. ඒකේ color success ඊට උඩ තියෙන button එකේ danger ඊට උඩ එකේ primary sign in button තුනක් දාලා තියෙනවා. හරි. එච්චරයි තියෙන ඩිසයින් එකේ. CSS එක ක්ලික් වෙන්නේ නැහැ. හරි. ආයිත් නෑ ඉතින් බලමු මේක රෙස්පොන්සිව් වෙනවා. මේ පිච් එක මට පෙන්නන්න බැරුණා. කලර් එකක් දාලා තියෙනවා මේක මේ ස්මෝල් සයිස් එකේ D නන් වෙලා තියෙන එකයි මට අමතකුනේ. ඒක තිප්පා මම මේක මේ CSS වල දාගත්තේ මතක විදිහට මෙහෙම නෑ මෙහෙන් ක්ලාස් එකක් දාලා ඒ ක්ලාස් එකෙන් තමයි දාගත්තේ මේ ලෝගෝනේ මේ හයිට් මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එකෙන් තමයි දාන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක විදිහට දාලා තියෙන එක තමයි ඒ ක්ලාස් එක හරි පස්සේ මෙහෙන් බෑග්ග්‍රවුන්ඩ් කියලා තියෙන්නේ ඔය තියෙන්නේ රෝ එක ඇතුලේ බෑග්ග්‍රවුන්ඩ් කියලා මම බලන්නේ දෙකම අයින් කරනවා බෑ මේක තියාගන්න බෑ ස්මෝල් සයිස් එකේ විතරනේ තියෙන්නේ මේ ඒ නිසා බෑ වගේ බෑ මම අර බෑග්ග්‍රවුන්ඩ් කියන උඩ අයින් කරලා පෙන්නන්නම් පිච් එක රිමූව් වෙනවා කියලා මේක ෆුල් ස්ක්‍රීන් එකට දාගමු ඔන්න බෑග්ග්‍රවුන්ඩ් කියන එකේ කකුරක් වෙනස් කරත් බෑග්ග්‍රවුන්ඩ් නෙවෙයිනේ වෙනස් කරලා බලන්න ඉමේජ් එක නෑ ෆුල් ස්ක්‍රීන් කරලා ඉමේජ් එක නෑ තේරෙනවා ආයි බෑග්ග්‍රවුන්ඩ් කියන එකේ අකුර දැම්මට පස්සේ ආයි හරියනවා මෙතන D none කියලා දාලා තියෙනවා කොල් එකට يعني කොල් සයිස් එකේ කියන්නේ ස්මෝල් සයිස් එකේදී පේන්න එපා කියලා ඩිස්ප්ලේ එක නන් කරලා තියෙනවා එතකොට පිච් එක පේන්නේ එහෙම තමයි දාලා තියෙන්නේ ඩිසයින් එක හොඳට රෙස්පොන්සිව් ඔය ෆ්ලටර් එක දාලා තියෙන්නේ ෆෝල්ට් එක හොඳට රෙස්පොන්සිව් එච්චරයි තියෙන ඩිසයින් එක නම් ඩිසයින් එක පොඩ්ඩක් මුලින් පෙන්නන්න තියෙන දෙකම ඩිසයින් එක තමයි පොඩ්ඩක් උඩ තියා. ඔය තියෙන්නේ HTML ඩිසයින් එක ඔච්චරයි. ඊට පස්සේ CSS එකත් ඔච්චරයි තියෙන්නේ ඩිසයින් එකට. අර යට තියෙන කාඩ් කියලා තියෙන එක නම් ඒක මේකට අදාළ ගන්න මේ ෆන්ක්ෂන් ඔය ෆන්ක්ෂන් එක විතරයි තියෙන්නේ. හරි